Hello guys, so welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔයාලට අර ගේනවා කියලා කියපු වීඩියෝ එක තමයි මේ ගෙනාවේ අද. second year එකේ second sem එකේ හරියටම කිව්වොත් field visit අපිට 4ක් විතර යන්න තිබ්බා. හැබැයි ෆ්ලඩ් එකෙන් වෙච්ච කරදරත් එක්ක අපිට යන්න තිබ්බ field visit සමහර ඒවා කැන්සල් වුණා. මේ තමයි අපේ සෙමස්ටර් එකේ අවසානටම ගියපු ෆීල්ඩ් විසිට් එක. මීට කලින් මම ඔයාලට ස්පයිස් ගාඩන් එකේ ෆීල්ඩ් විසිට් එකේ ගියපු වීඩියෝ එකක් ඔයාලට බලන්න දැම්මනේ. එතකොට තව අපිට ෆීල්ඩ් විසිට් යන්න 3ක් තිබ්බා. ඒත් ෆ්ලඩ් එකෙන් වෙච්ච කරදරෙත් එක්ක අපිට එක ෆීල්ඩ් විසිට් එකක් කැන්සල් වුණා. ඉතින් මේ ෆීල්ඩ් විසිට් එක යන්න දවසකට කලින් අපි තව ෆීල්ඩ් විසිට් එකක් ගියා. ඒකේ වීඩියෝ එක ඔයාලට පස්සේ දාන්නම්. ඊට කලින් මට හිතුණා මේකේ මේ ගියපු ෆීල්ඩ් විසිට් එකේ වීඩියෝ එක දාන්න ඕනි කියලා. එක ළඟ ෆීල්ඩ් විසිට් සෙට් වුණ නිසා ගොඩක් මහන්සියෙන් තමයි ළමයි ඉන්නේ. ඉතින් ඒක නිසා ළමයි හැමෝම මේ වෙලාවේ නම් නිදි. ඔන්න ඉතින් කතාවෙන් කතාව උදේට කන්නත් නැවැත්තුවා. ඔන්න ඉතින් දැන් තමයි කට්ටියටම පණ ඇවිත් තියෙන්නේ. ඔයාලට කියන්න බැරුණානේ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ කල්පිටියේ. කල්පිටිය තියෙන්නේ පුත්තරම දිස්ත්‍රික්කේ. මේ යන පාරේ වැඩි හරියක්ම මම දැක්කේ පොල් ගස්. මොකද ඉතින් පුත්තරම කියන්නේ පොල් ත්‍රිකෝණයට අයත් කොටසක්නේ. ඔන්න අපි දැන් නම් තැනට ඇවිත් තමයි ඉන්නේ. මේ පැත්ත නිකන් අර දකිද්දි අපිට තේරෙන්නේ නිකන් වේලිලා ගියපු අර නිකන් කිසිම ශාස්ත්‍රීයත්ව බවක් නැති ප්‍රදේශයක් වගේනේ. තියෙන්නෙත් වැලි පසක්. ඒ මදිවට හරිම රස්නේ. අර නිකන් පොල් ගස් එහෙමත් නිකන් අර පිච්චිලා ගියපු වගේ නිකන් එහෙම ලුක් එකක් නේ ඔයාලට පේන්නේ මේ වීඩියෝ එක බලද්දි. ඒත් ඇත්තටම කිව්වොත් අපිට මේ පේනවට වඩා දෙයක් මේ පැත්තෙන් සිද්ධ වෙනවා. ඔයාලට හිතාගන්න පුළුවන්ද කවදා හරි කිව්වොත් මේ වැලිපසෙන් එළවලු පළතුරු ගොඩක් වගා කරලා ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද?
එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් වැලිපසක කොහොමද එහෙම වගා කරන්නේ? වැලිපසකට වතුර එහෙම දැම්මොත් ඒ වතුර යටට බහිනවනේ. කොහොමද ඉතින් එළවලු පළතුරු වගා කරන්නේ? ලොකු අස්වැන්නක් ගන්න එහෙම කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒත් මේක බලන්න ගියාම අපිට කියපු දේවල් එක්ක ඒක බොරුවක් වෙනවා. මේ විදියට මේ බිම මාක් කරලා තියෙන්නේ බීජ එකම පරතරයකින් එයාලට ඉඳන්න පාසු වෙන්න. ඒ වගේම මෙයාලා වතුර ස්ටෝර් කරගන්න ඩීප් වෙල් තමයි යූස් කරනවා කිව්වේ. ඉතින් මෙයාලට වතුර වලින් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කිව්වේ. ඒ වගේම මෙයාලා භෝගවලට වතුර දාන්න යූස් කරන්නේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් එක. මොකද අනිත් ඉරිගේෂන් යූස් කරන්න අමාරුයි මේ තියෙන වැලිපසත් එක්ක. ඉතින් කල්පිටියේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් මෙතඩ් එක. ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් සිස්ටම් එක යූස් කරන්න ප්‍රධාන හේතුවක් තමයි මෙයාලා වගා කරන්නේ කමර්ෂල් විදියට. එතකොට එයාලා වගා කරන ඉඩම ප්‍රමාණය විශාලයි. මෙහි තියෙන රස්නෙත් එක්ක ටෙම්පරේචර් එක වැඩිවීමත් එක්ක නිතර භෝගවලට වතුර යොදන්න ඕන. ඒත් එක්කම අර වතුර යොදද්දී කියන්නේ ගහේ කොළ හැම තැනටම විසිරෙන විදියට වතුර දාන්න ඕනි. ඒක නිසා ඒකත් තව හේතුවක් වෙනවා ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් සිස්ටම් එක යූස් කරන්න. මෙහි ගොඩක්ම මොනොක්‍රොපින් තමා යනා කිව්වේ. මොනොක්‍රොපින් කියන්නේ එකම භෝගයක් තමා වගා කරන්නේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මිශ්‍ර භෝග වගාවක් යන්නේ නැහැ කියලා කිව්වා. මිශ්‍ර භෝග වගාවක් යන්නෙත් නැති නිසා මෙහි වගා කරන භෝගවලට පෙස්ට්ලකින් වෙන ඩැමේජ් එක, රෝග පැතිරීමේ ශීඝ්‍රතාවය වැඩි. ඒක නිසා එයාලා ගොඩක්ම භාවිතා කරනවා කිව්වේ කෙටි කාලීන භෝග මාස 3න් වගේ අස්වැන්න ලබා ගන්න පුළුවන් භෝග තමා වැඩි හරියක්ම වගා කරනවා කියලා කිව්වේ. තව මේගොල්ලෝ කියපු විදියට මෙහි සත්තුත් එක්ක මිශ්‍ර භෝග වගාවක් යන්නෙත් නෑ කියලා කිව්වේ. එතකොට මෙයාලා ෆර්ටිලයිසර් එහෙම ඔක්කොම සල්ලි වලට තමයි ගන්නෙ. ඒත් එක්කම මෙයාලා ලෝකල් වැරයිටිස් වගා කරන්න ගන්නෑ කියලා කිව්වා. විවිධ ප්‍රභේද වර්ග තමා මිලදී අරගෙන වගා කරන්න ගන්නවා කියලා කිව්වේ. ඒත් එක්කම මෙයාලා මොනොක්‍රොපින් යූස් කරන නිසා පෙස්ට් ඇන්ඩ් ඩිසීස් කරදර වැඩි නිසා එයාලා ඒව මර්ධනය කරන්න යොදාගන්න කෙමිකල් ආදිය ගන්නත් ගොඩක් කොස්ට් එකක් වැය වෙනවා කියලා තමයි කිව්වේ. ඒත් එක්කම එයාලා කියපු විදියට මෙහි මැෂින් ගොඩක් යූස් කරන්න තියෙනවා නම් හොඳයි කියලා කිව්වා. මොකද ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙන නිසා ක්‍රොප් එකට ඩැමේජ් වෙන්නෙත් නැති වෙන්න මැෂින් යූස් කරන්න පුළුවන් කිව්වා ලේසියෙන්ම. මෙයාලට තියෙන ප්‍රශ්නයක් විදියට තව කිව්වේ මෙයාලා වතුර ගන්නේ ඩීප් වෙල් වලින් මෝටර් හරහා. එතකොට අර මෝටර් ක්‍රියාත්මක කරන්න කරන්ට් එක අවශ්‍යයි කියලා කිව්වා. කරන්ට් එක යම් වෙලාවක නැති වුණොත් මෝටර් වලින් වතුර ගන්න බැරි වෙලා අර ක්‍රොප් ඉක්මනට මැලවෙන්න ඉඩ තියෙනවා කියලා කිව්වා. මොකද අර මෙහි තියෙන රස්නෙත් එක්ක ඉක්මනට භෝග මැලවෙනවා කියලා කිව්වා. ඉතින් ඒකට විසඳුමක් විදියට මේගොල්ලෝ යූස් කරනවා කියලා කිව්වා භූමි තෙල් වලින් වැඩ කරන මෝටර්ස්.
මේගොල්ලොන්ට තියෙන තව ප්‍රශ්නයක් විදියට කිව්වේ මේ පැත්තේ මුහුදත් එක්ක තියෙන නිසා සුළඟේ වේගය වැඩි කිව්වා. එතකොට අර පෙස්ට් කන්ට්‍රෝල් කරන්න ගහන පෙස්ටිසයිඩ්, එතකොට වීඩ් කන්ට්‍රෝල් කරන්න ගහන වීඩිසයිඩ් එහෙම යූස් කරන්න අමාරුයි කියලා කිව්වා. මොකද දැන් වීඩිසයිඩ් එකක් වගේ ගැහුවොතින් ඒක අනිත් ක්‍රොප් වලටත් හුලම් පාරත් එක්ක යන්න පුළුවන් නිසා ඒ අනිත් වගාවට හානි සිදු වෙන්න පුළුවන් කිව්වා. ඒක නිසා ඒත් එක්කම මොකක් හරි භෝගයකට ලෙඩක් රෝගයක් හැදුනොතින් ඒ රෝගය අනිත් භෝග වලටත් පැතිරී යාමේ වේගය වැඩි වෙනවා කිව්වා මේ සුළඟ නිසා. තව දෙයක් ඒ සර් කියපු විදියට මේ පැත්තේ ඉන්න ගොවියෝ කැමති නෑ නිව් ටෙක්නොලොජීස් යූස් කරන්න. මොකද එයාලා කැමති අර සාම්ප්‍රදාය පැවතෙන වගාකම විතරක් යොදාගෙන එයාලා භෝග වලින් අස්වැන්න ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙහි වගා කරන ප්‍රධාන භෝග ගත්තම දුම්කොළ විශේෂයි. ඊට අමතරව එළවලු භෝග, ගෝවා, මිරිස්, ලූණු, රාබ්බු වගේ භෝග වගා කරනවා. ඊට අමතරව පළතුරු භෝග විදියට peer, දෙලුම් වගේ දේවල් වගා කරනවා. අපිට කියපු විදියට ඇත්තටම මෙහි වගා කරන්න බැරි වී විතරයි. ඒකත් මෙහි බැරි වගා කරන්න. වී වලට වගා කරද්දී වතුර අර රැඳිලා තියෙන පසක් නේ අවශ්‍ය. ඒත් අර මෙහි තියෙන වැලි පස නිසා වී වගා කරන්න අමාරුයි කියලා තමයි කිව්වේ. මේ තියෙන්නේ ඩීප් වෙල් එකක් හදපු සිස්ටම් එකක්. වැඩිපුරම කියලා තියෙන්නේ එයාලට තියෙන ප්‍රශ්න ගැනනේ. ඉතින් ඔයාලා හිතන්නකෝ එයාලට මෙච්චර ප්‍රශ්නක් තිබිලා එයාලා වගාව අතාරින්න නැතුව දිගටම කරගෙන යන්නේ ඇත්තටම එයාලට මේ වගාවල් වලින් වියදමට සරිලන්න ආදායමක් ලැබෙන නිසානේ. ඉතින් ඔයාලට පේනවද මේ පොල් ගස් එහෙම නිකන් පිච්චිලා ගිහින් වගේ තියෙනවා. ඒකට හේතුව තමයි අර මුහුදු හුලං එක්ක එන ලවණ නිසා තමයි මේ කොළ පිච්චිලා වගේ ගිහින් තියනවා කියලා කිව්වේ. ඉතින් තව දැන් බලන්න අපිව එක්කන් යන්න තිබ්බත් එක්කගෙන ගියේ නැහැ. මොකද ෆ්ලඩ් එකෙන් ඒව හානි වෙලා රිකවර් වෙන ගමන් කිව්ව තියෙන්නේ. මම නොකියපු තවත් ගොඩාක් දේවල් මෙතනදී අපිට කියලා දුන්නා. ඉතින් එයින් පොඩිම පොඩි ටිකක් තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ. ඉතින් කල්පිටියේ වගා භූමිය බලන්න ගියපු විසිට් එක ඉවර වෙලා අපි හැමෝම එක්කලා ගියා දවල්ට කන්න. ඉතින් අපි චර්ච් එක ඇතුලේ දැන් තමා කෑම කෑවේ. ඊට පස්සේ මේ චර්ච් එකෙන් එහා පැත්තේ තියෙනවා බීච් එක. ඊට පස්සේ අපි හැමෝම එක්ක බීච් ගියා.
ඉතින් ළමයි කල්පිටිය ෆීල්ඩ් විසිට් වලොග් එක මෙතනින් ඉවරයි. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම්. හැමෝටම බයි බයි.